ඔන්න බදස් ලංකාවට මේ වහින වෙලාවේ මම දැන් ඉන්නේ වේදයන් ඇවිල්ලා නාගපුර හැල්වේ එන්ට්‍රන්ස් එකේ මධ්‍යස්ථාන මාකාර ගස්සක් තියෙන්නේ මිනිස්සු ඒකෝලා ඉන්නවා තන්නේ බස් එකේ එනකම් ඒක මොන ගමන් ඉතින් පොඩි ලල් එකක් තියෙනවා අර පිටර කරවල තියෙනනේ ආපෝක්කල වගේ පොඩි සිරියක් දෙන්නේ එක්කනා ප්‍රිවිස් කැපේ එකක් ගන්නවා පොඩි කෑමක් කනවා පොඩි කැට් එකක් දා ගන්නවා අයියෝ මේ දැස්ස නියුද කියනවා ඔයා විදිය පොඩි ආදල් එකකින් ඉන්නත් හිතුණා මම ඉස්කේ කොන්නේ නැහැ අර තින්නේ සීතරත් එක්ක ඉන්න මම ඉස්කේ එකක් ගොම්බෝ ඉල්ල ඉතින් දැන් ඉස්කේ වල ගම අතා කරන්නේ පොඩි අපූර්ව වැඩක් වුණා දැන් මේ මම දීගොඩේ ඉඳලා තමයි බස් එකේ ඇවිල්ලා මෙතන බහිද හරිද වන්නකොට බස් එකට නැංගා නේද දැන් අපේ ඔය ශාරණ මහතුරු පොඩි ෆොල්ලෝ ඉන්වස්ටර් වයස් එකක් ගියේ මේ ඔක්කොම බස් වල සීට් වල ඉඳගෙන ඉන්නවා නින්ද ගිහිල්ලා නැහැ නිකන් ආතල් එකම ඉඳගෙන ඉන්නේ හරිද දැන් මම නැගලා කිලෝමීටර් මෙතෙන්ද 5ක් 6ක් ආවා හරිද ඒ එනකන් කිසිම කෙනෙක් මගේ බෑග් එකක් මම ළඟ හිටියා ලොකු බෑග් එකක් ඒ බෑග් එක ගන්න හැදුවත් නෑ. හරි. ඒත් එක්කම ටිකට් කියලා යනකොට කිලෝමීටරයක් විතර එනකොට ගෑනුම මේ අපි ලස්සන ගෑනලා මේ මෙල්ල බස් එක. හරිද? තුන් දෙනාම බෑග් එක කිව්වා. නේද? ඒ කියන්නේ මාර පොරවල් ඉන්නේ ලංකාවේ. හරිද? ඒ කියන්නේ ගෑනු පිරිමි මේක අනුවද මේ බෑග් එක ගන්න මිනිහට උදව් කරේ. මේ තෙමි කියන්නේ වැස්සේ දොරෙත් එක්ක සෙනග ඉන්න වෙලාවට එනකොට එහෙමද බෑග් එක ගන්නවා. වැඩක් නැහැ කතා කරලා. ඒ මාර ඇරියස් එකක් තියෙන කියන්නේ ගෑනුන්ට මෙහෙම ලුල් වෙලා වැඩ කරන ඒව කිව්වේ. ඒක මාරක සිම පාස් කරන දෙය කියන්නේ බෑග් එකක් කරේ දාගෙන ඉන්නකොට මිනිහෙක් හිටගෙන ඉන්නකොට තෙරපිටේ ඉඳගෙන ඉන්න මිනිහා දැනගන්න ඕනේ බෑග් එකෙන් ගන්න. උදව්වක් විදිය නීතියක් නැහැ. උදව්වක් විදියට ගන්න ඕනේ. මොකද අර ඉබර රැක් තිබ්බට රැක් වල හොඳට පිරෙන්න බෑග් දාලා. ඒකට දැන් මම නම් කරන්නේ ළඟ ඉන්න කෙනාගේ ආය ගෑනුද පිරිමිද වයසද මහලුද ආච්චිද 100ද කියලා බලන්න නෝ ගන්න. හරිද? මුල් කට්ටිය එහෙම නෑ එන්න බලලා හොඳට බලන් හිටිය මේව ගත්තා හරිද ඊට පස්සේ එහා පැත්තේ සීට් එකේ මිනිස්සයා අර පොඩි කොල්ලෙක් පොඩ්ඩක් ඇඟට හේතු වෙනවා හරිද ඊට පස්සේ මේ කොල්ලා දිහා රවල බලලා නිකන් ඇඟට එහෙම ඉන්නවා හරිද ඊට පස්සේ මේ පොඩි එකා පොඩ්ඩක් එහාට ආවා ටිකක් කියලා ගෙනත් ඇන්ටි කෙනෙක් නෑ ඇන්ටි හරියට මේ සීට් එක ළඟට ආවා ඇවිල්ලා ඇඟට පොඩ්ඩක් හේතු කළා දැන් මේ මිනිස්සු එයාට මොනවා හරි කියයිද නෑ මාර ඇරියස් කියන්නේ වයස ගිහිල්ලා අර පොඩි කොල්ලා දැන් කියන්නේ ඊරණකක් හේතුවකට හේතු වුණා නෙමෙයිනේ. එලා නිකන් හේතු වුණා. හරිද? හැබැයි එතකොට මාර තරහක් ආවා. අයින් වෙන්න මේව මොකද්ද මේ වගේ. එයාට ගෑනෙක් කරන හේතු වෙලයි. පිළිපස්සේ. වරමයි ලංකාව. පිටින් මේ වැස දවසේ මට හිතුණා මේ වීඩියෝ එකක් දැම්මෙන්නේ නැහනේ. ඒ හින්දා මෙහෙම එකක් දාන්න. එන්නක තමයි තප්පේ. Ini ada di sini balanda ko sab se ko mo jero ni ne se